නිරෝගිමත් දවසක් හැම කෙනෙක්ටම මාර්තු 13 වෙනිදා යෙදෙන පෝය දවසේ කරන්න ඕන විශේෂ පිළියමක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් මේ පිළියම ඔයාලට මාර්තු 13 වගේම 14 වෙනිදාත් කරන්න පුළුවන්. ඒ කියන්නේ 13 කරන්න බැරි වෙච්ච කෙනෙක්ට 14 වෙනිදා වුණත් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන ඔයාගේ ගෙදර නිදහස් තැනකට ඔයා යන්න ගිහිල්ලා ඔයා මේසයක් උඩ ඉටිපන්දමක් පත්තු කරන්න. ඊට පස්සේ මේසෙ ළඟ ඔයා ඉඳගන්න. කකුල් දෙක බිම ගෑවෙන විදිහටම කකුල් දෙක තියාගන්න. ඊට පස්සේ ඒ ඉටිපන්දම පත්තු කරලා ඔයා එතන ඉඳගෙන S2 වහගෙන ඔයාගේ ජීවිතයට පැහැදිලි බවක් ලැබෙන්න කියලා හිතන ගමන් හුස්මක් අරගෙන ඔයාගේ ජීවිතයේ තියෙන හැම ආතතියක්ම නැති වෙලා යන්න කියලා හිතන ගමන් ඔයා ඒ ගැඹුරු හුස්ම පිට කරන්න. ඉතින් ඔයා මේ විදිහට 3 සැරයක් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන පොඩි භාජනයකට වතුර ටිකක් දාලා ඒකට ලුණු ටිකක් දාන්න, කැට ලුණු ටිකක් දාලා ඒක ඔයාගේ අතින් කලවම් කරන්න. මේ කලවම් කරන ගමන් මම මේ කියන වාක්‍යය ඔයා කියන්න. ඒ වාක්‍යය තමයි මම අනවශ්‍ය සියලු දේ ඉවත් කර පිරිසිදු වෙමි. මම සැකය, බිය, අපේක්ෂාවන්ගේ බර නිදහස් කරමි. පැහැදිලි බව, විශ්වාසය සාදරයෙන් පිළිගනිමි. ඔන්න ඔය වාක්‍යය ඔයා 3 සැරයක් කියන්න ඕන අර භාජනයට දාලා තියෙන ලුණු එක කලවම් කරන ගමන්. ඊට පස්සේ භාජනයෙන් ඔයා අත එළියට අරගෙන ඔයා ඒ අතෙන්ම ඔයාගේ නළල හොඳට පිරිමදින්න. ඊට පස්සේ ඔයාගේ අත් දෙකමත් හොඳට පිරිමදින්න. ඉතින් මේ දේ කරාම වෙන්නේ ඔයාගේ තියෙන ශාරීරික මානසික පවිත්‍රතාවය ඔයාට ඇති වෙනවා. ඊට පස්සේ ඔයා අත වේලෙනවනේ අත. ඊට පස්සේ ඔයා කොලයක් අරගෙන ඔයාගේ ජීවිතයෙන් ඉවත් කළ යුතු හැම දෙයක් ගැනම ඒ කොලේ ලියන්න ඕන. මේ දේවල් වලට ඔයාට ලියන්න පුළුවන් ඔයාගේ තියෙන නරක පුරුදු, ඒ වගේම ඔයාට ඉස්සරහට යන්න ඔයාව වළක්වන බිය වගේ දේවල් ඔයාට මේකේ ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න ඕන හැම දෙයක්ම මේ කොලේ ලියලා ඔයා මේ කොලේ අත් දෙකටම අරගන්න. අරගෙන S2 වහගෙන නරක දේවල් ඔයා තුලින් ඉවත් වෙලා හොඳ දේවල් පැහැදිලි විදිහට ඔයාට ආකර්ෂණය වෙනවා ඔයා හිතෙන් දකින්න ඕන. විනාඩි 5ක් විතර ඔයා මේ විදිහට S2 වහගෙන ඉන්න. ඊට පස්සේ ඔයා මේ කඩදාසිය අර ඉටිපන්දමෙන් වුණත් ඔයාට ඒක කරන්න පුළුවන්. ඒ ඉටිපන්දමෙන් මේ කඩදාසිය පුච්චන්න. මේ පුච්චන ගමන් ඒ ගිනි දැල් අතරින් ඔයාගේ හිතේ තිබුණ බර නිදහස් වෙනවා ඔයා දකින්න ඕන. ඊට පස්සේ ඒ ඔයා ලියපු කඩදාසිය අලු වෙනවනේ. මේ අලු වෙලා යනකොට ඔයා මම මේ කියන වාක්‍යය කියන්න. ඒක තමයි මම මෙය කෘතඥතාවයෙන් නිදහස් කරමි. මම මගේ ගමන විශ්වාස කරමි. මම පැහැදිලිකමෙන් හා සම්පූර්ණත්වයෙන් ඉදිරියට ගමන් කරමි. ඕක 3 සැරයක් විතර ඔයා කියන්න. ඊට පස්සේ ඔයා ආයෙමත් S2 වහගෙන හිත නිදහස් කරගෙන හොඳට ගැඹුරින් හුස්මක් අරගෙන ඔයා මම මේ කියන වාක්‍යය කියන්න ඕන නැවත වතාවක්. ඒ වාක්‍යය තමයි මම නිදහස් වීමේ හා නව ආරම්භයකට ගරු කරමි. මගේ ඉදිරි ගමන මම විශ්වාස කරමි. ඕක 3 සැරයක් ඔයා කියන්න. ඉතින් ඕක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයා ඊට පස්සේ ඉටිපන්දම නිවලා අයින් කරන්න. ඊට පස්සේ අර ලුණු තිබ්බ වතුර එක ඔයා සිංක් එකට හරි දාලා වතුර එකක් ගහන්න. අර පුච්චපු කොලේ අලු ටිකත් අයින් කරලා දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය වැඩේ කරන්නේ. ඉතින් මේක කරාම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වීමක් සහ ඔයාගේ ඉදිරි සැලසුම් වලට මේක ලොකු උදව්වක් වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.